හිතලා බලන්න ලෝකයේ තියෙන ලොකුම අභිරහසක් ගැන අද අපි කතා කරන්නයි යන්නේ. ඒ තමයි අහිමි වූ නගරය. එහෙමත් නැත්නම් අපි කවුරුත් අහලා තියෙන ඇට්ලැන්ටිස්. මේ නම ඇහුණ ගමන්ම අපේ හිතට එන්නේ පුදුමාකාර අභිරහස් සහ නොවිසඳනු ගැටලු ගොඩක් නේද? ලෝකයේ කොච්චර අලුත් දේවල් හොයාගෙන තිබුණත් මේ කියන ඇට්ලැන්ටිස් කතාව නම් අදටත් හිතාගන්න බැරි තරම් ලොකු රහසක්. ඉතින් අද මේ විවරණයෙන් අපි හොයලා බලන්න යන්නේ මේක ඇත්තටම ඉතිහාසයේ තිබුණු සත්‍යයක්ද එහෙමත් නැත්නම් නිකම්ම මිත්‍යාවක්ද කියන කාරණේ ගැනයි. හරි, අපි මේ ගැන තව ටිකක් ගැඹුරට ගිහින් බලමුකෝ. මේ කියන අතිශය දියුණු ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරය ඇත්තගම මේ ලෝකේ පැවතුණු තැනක්ද? එහෙමත් නැත්නම් කාලයත් එක්ක ගෙතිච්ච ලස්සන කතන්දරයක්. ඒ කියන්නේ මිත්‍යාවක් විතරද? මූලාශ්‍රයේ මාතෘකාවෙන්ම මේ කුතුහලය අපිට හරියටම දෙනවා. හිතලා බලන්න, යම් කිසි ශිෂ්ටාචාරයක් ඒ තරම් අතිශය දියුණු මට්ටමක තිබුණා නම් ඒක එකපාරටම කිසිම සාක්ෂියක්වත් ඉතුරු නොකර අතුරුදහන් වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. දැන් අපි යොමු වෙමු අපේ පළවෙනි කොටසට. ඒ තමයි අහිමි වූ නගරය කියන මේ අතිශය දියුණු අභිරහස. මෙතනදී අපිට හම්බ වෙන වැදගත්ම කාරණේ තමයි මේ අදහස් දෙක අතර තියෙන ලොකු පරස්පරය. එක පැත්තකින් මේක අතිශය දියුණු ශිෂ්ටාචාරයක් විදිහට හැඳින්වෙන්නේ. ඒ කියන්නේ තාක්ෂණයෙන් වගේම දැනුමෙන් සංස්කෘතියෙන් ඉතාමත් ඉහළ තැනක හිටපු පිරිසක් ගැනයි මේ කියවෙන්නේ. හැබැයි අනිත් පැත්තෙන් බලනකොට අද වෙද්දි මේක සම්පූර්ණයෙන්ම අහිමි වූ නගරයක්. ඒ තරම්ම දියුණු ශිෂ්ටාචාරයක් කාලේ වැලිතලාවෙන් වැහිලා ගිහින් අඩුම තරමේ එක පුංචි භෞතික සාක්ෂියක්වත් ඉතුරු කරන්නේ නැතුව අතුරුදහන් වෙන්න පුරවන්ද. ඇත්තක මේක හිතාගන්න ටිකක් අමාරුයි නේද? ඊළඟට අපේ දෙවනි කොටස සත්‍ය සහ මිත්‍යාව. අපි මේ තත්යන් දෙක පොඩ්ඩක් කිරලා මැනලා බලමු. මෙතන තියෙන සිද්ගන්නාසුලුම කාරණය මොකද්ද දන්නවද? මේ මතවාද දෙක අතර තියෙන දැඩි ගැටුම. එක පැත්තකින් මේක ඓතිහාසික සත්‍යයක් කියලා තදබල විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ලෝක සිතියමෙත් තිබුණු භූගෝලීය වශයෙන් පිහිටපු නගරයක් කියලා. අනිත් පැත්තෙන් කියවෙන්නේ මේක හුදෙක් මිත්‍යාවක් කියලා. ඒ කියන්නේ යම්කිසි දාර්ශනික අදහසක් පැහැදිලි කරන්න හදපු නිකම් මනක්කපිත කතාවක් විතරයි කියන තර්කය. මේ වෙනස තමයි මේ මුළු කතාවම මේ තරම් රසවත් කරන්නේ. අපි පොඩ්ඩක් හිතමු. මේක සත්‍යක් නම් ඒකට හරියන නිශ්චිත සාක්ෂිකෝ. හැබැයි මේක මිත්‍යාවක් නම් ඇයි මෙච්චර කාලයක් මුළු ලෝකෙම මේ කියන මේ තරම් උනන්දුවකින් තාමත් කතා කරන්නේ? දැන් අපි ලැබෙන්නේ තුන්වන කොටසට. ඒ තමයි විශාලතම අභිරහස. එහෙමත් නැත්නම් මේ විශ්ම ලෝකයට පිවිසීම. අපේ මූලාශ්‍රයේ සඳහන් වෙන විශ්ම ලෝකය කියන වචන දෙක ඇත්තටම මේ කතාවට 100%ක්ම ගැලපෙනලු. ඇට්ලැන්ටිස් කියන්නේ ඇත්තක් වුණත් බොරුවක් වුණත් අපේ ලෝකේ තාමත් විසඳිලා නැති මේ වගේ දේවල් ගැන තියෙන කුතුහලය නම් කිසිම අඩුවක් වෙලා නැහැ. ඒ කුතුහලේ නිසාම තමයි අපි මේ එදිනෙදා ජීවිතෙන් එහාට ගිය වෙනස්ම මානයන් ගැන හොයාලා බලන්න මේ තරම් පෙළඹෙන්නේ. ඇට්ලැන්ටිස් කියන්නේ අන්නේ විශ්ම ලෝකයේ තියෙන ප්‍රධානතම සංකේතයක් කිව්වොත් මම නිවැරදි. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම ඉතුරු වෙන්නේ මේ දැවැන්ත ප්‍රශ්නය තමයි. මේ අතිශය දියුණු අහිමි වූ ඇට්ලැන්ටිස් නගරයේ සැබෑ සත්‍යය කවදා හරි දවසක කිසිම සැකයකින් තොරව මුළු ලෝකයටම අනාවරණය වේවිද? එහෙමත් නැත්නම් සදාකාලිකවම අපේ පරිකල්පනය අවුස්සන මිත්‍යාවක් විදිහට අභිරහසක් විදිහටම ඉතුරු වේවිද? පුරාණ ඉතිහාසයයි මේ නොනැසී පවතින ජනප්‍රවාදයි අතර තියෙන මේ අපැහැදිලි සීමාව ගැන කල්පනා කරලා බලන්න. මේක ඇත්තටම අපූර්ව නිමිත්තක්. මේකෙන් අපේ සිතීමේ රාමුම තවත් පුළුල් කරනවා වගේම තවත් ගොඩක් දේවල් ගවේෂණය කරන්න අපිට ලොකු තල්ලුවක් දෙනවා.